වෙලාවකට අපේ තාත්තා ගැන මතක් වෙද්දි මගේ පපුව පිච්චිලා යනවා සිතාරා. ඔව්. මේ පිට කිසිම තාත්තා කෙනෙක් අපේ තාත්තා වගේ මේ තරම් දරුවෝ මැද්දේ හැපෙන්නේ නැතුව ඇති. මම කියනකොට මට ඔයගොල්ලෝගේ ලොකු අක්කලත් එක්ක හරිය තරහ යනවානේ. එයා ඔය හදාගෙන තියෙන જાති පටලෙවිලි ලෝචනක්වත් නැද්ද? අපෝ ඇති. ඒත් එයා හැම දේවල් ගෙදරට ගේන්නේ. ඕගොල්ලන්ගේ ලොකු අක්ක කරන විගඩම් වල හැටියට ඒකත් එක අතකට ලොකු දෙයක්. අනිත් එක ඕගොල්ලන්ගේ තාත්තට තියෙන්නේ ඔය ඕගොල්ලන්ගේ ලොකු අක්කා යාළුවා එන කොල්ල ගැන විස්තර හොයලා හොඳ නම් දෙන්නව කසාද බන්දලා දෙන්න. කසාද බන්ධන එක කොහොමවත් සිතාරා. ඒ මනුස්සයා බැඳලා ළමයින තාත්තා කෙනෙක්ද කියලා හොයලා බලන්න එපා කොටම ඉස්සෙල්ලා. ඇත්තමයි. ඔය මනුස්සයා කාගේ කවුද නොදැන. ඔහොම රවුම් ගන්න ගිහිල්ලා උගලියක් දවසක ලොකු අමාරුවක වැටෙනවා මොතු. පඩි දාලාද? කවුද කිව්වේ? සීතම්. අනේ ලොකු දෙයක්. මං උදේදීත් කාඩ් එක දාලා බැලුවා. එතකොට සල්ලි වැටලා තිබුණ නැහැ. ඕක ඇකිලුවයි කියලා දැන් බැංකුවට යන්නේ නැහැ. ওই ටික කාලා ඉන්න. යන දේවල් දැක යන්න වෙන්නේ ඔෆ් වුණායින් පස්සේනේ. ඒක එහෙනම් බඩක් తీරලා. අනේ මම ඉවසලා බැරිම තැන තමයි මිසි මොනෝ හරි කරලා ලොකු මහත්තයාගේ දෙපා නැමදලා මගේ මේ දුක කියන්න හිතාගෙන ආවේ. ඒ ආපු ගමන හිත සතිය යවන්න එපා නෝනේ. හරි ඉතින් මුලින්ම ඔය දුක් ගැනවිල අපිට කියලා ඉන්නවා. ලොකු මහත්තයා ගාවට දාන්න වෙන්නේ ඒකට උත්තරයක් අපි ගාව නැත්තන්නේ. හොරාගේ වරද හොරාගේ අම්මට කියලා හරියන්නේ නැහැ නෝනේ. අනේ මට විනාඩි 5කට ලොකු මහත්තයාගේ දෙපා නම දින්න දෙන්න. හලෝ මේ ඔන්න දෙයියෝ දැක්කා වගේ ලොකු මහත්තයා නම් වැඩියා. අනේ සර් මම මේ දුක් ගැන විලක් කියන්න ඇවිත් නොසෑහෙන වෙලා මෙතන අපා දුක් විඳිනවා. මේ නෝනයි මහත්තයයි ගෝදම්බ රොටියක් ගහන්නා වගේ මාව එහාට මෙහාට පෙරලා දැන් පැයකට දෙකකට වැඩි. එනකො බලන්න. ඒ පාරමකෝ මං කොච්චරවත් සර් කිව්ව පිළිවෙලට බොහොම දැහැමින් දෙමි ජීවත් වෙන්න බලනවා සර්. ඒත් මේ රාජකුරු මහත්තයත් එක්ක තවත් ඒ කාර්යය කරන්න බෑ. මට වෙලා නැහැ. තියෙන ප්‍රශ්නේ කෙටියෙන් කියනකො. අනේ සර් අබේසේකර පුර අවට තියෙන වැලක රෙද්දක් පෙරෙද්දක් නැති උනත් රාජකුරු මහත්තයා මාව ඇවිල්ලා කුදලගෙන යනවා. ඔව්. මහත්තයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මම මේ දැන් එන්නේ වරුවක් විතර රාජකුරු මහත්තයාගේ කාමරි බංකෝඩ වාඩි වෙලා ඉඳලා. හේතුව? ඊ මොකෙක් හරි එකෙක් සී රටේ වතුර මෝටරේ හොරෙන් ගලවන් ගිහිල්ලා. ඉතින් අනේ ඉතින් රාජකුරු මහත්තයා උදේ පාන්දරින්ම අම්මා අප්පා බලන්න එනවා වගේ අපේ ගෙදර ඇවිල්ලා මාව අරගෙන ගිහිල්ලා අහනවා කෝ කියාපිය වතුර මෝටරේ කියලා. වතුර මෝටරයක් තියා උදේට වතුර උගුරක්වත් නොබීපු මං කොහොමද මහත්තයෝ සිය රටේ වතුර මෝටරේ ගැන දන්නේ?
මං ඒ ගැන හාන් කවිසයක්වත් දන්නේ නැහැ කියලා පරසක් වල ගහද්දි කාකා කුණු බක්කේ වටේ කැරකෙනා වගේ මගේ වටේ කැරකි එකම දේ අහනවා සර්. පස්සේ පස්සේ සර් 10-11 විතර වෙනකොට රාජකුඩු මහත්තයාට බඩුත් එක්කම හොරු මාට්ටු වුණා. මට ඇවිල්ලා කියනවා උඹ අදට බේරුණා කියලා හිතාගනින්කෝ. එහෙනම් ඵලයන්කෝ කියලා. අනේ බුදු සර් මේවා සර්ට නොකිය මම වෙන කාට කියන්නද? ඈ? එහෙම වෙන්නේ තමුන්ගේ ඉතිහාසය හොඳ නැති නිසා. ඒ වලට අපේ මේ නිලධාරීන් දොස් කියන එකේ තේරුමක් නැහැ. ඉතින් සර් ඉතිහාසය කියන්නේ එහෙම අකාමකා දමන්න පුළුවන් කජ්ජෙකුත් නෙමෙයිනේ. ඒ එකේ ඉතින් මේ අතරන මම කරන්නද? දැන් එතකොට මොනවද තමුන් මේ දවස්වල ජීවත් වෙන්න කරන්නේ? අවුව කාලෙට සර් දුන්න ගතමනාවෙන් රෝල ගහලා තැඹිලි වල්ලක් දෙකක් විකුණ ගන්නවා. එතකොට වැස්ස කාලෙට කොහෙන් හරි කුලියක් මලියක් නොලබුණොත් රෑට ඇන්ටනාවක් දෙකක් කරකනවා සර්. මොකද මේ ඇන්ටනාවක් දෙකක් කරකවනවා කියන්නේ? රෑට ටීවී එක චුරු චුරු ගන්න සයිස් එකට වයර් එක ඇම්බර්ලෑන්ට ඇන්ටනාව කරකවුවාම සර් උදේට කස්ටියේනවා ඒක හදාගන්න මාව හොයාගෙන. තමුන් එහෙම වංචා වැඩ කර රාජගුරු මහත්තයාට විරුද්ධව මං ගාවට එනවා. අනේ උන්වහන්සේට විරුද්ධව ආපු ගමනක් නෙමේ සර්. නොකරපු වැරදි වලට පොලිසියේ බංකුවේ වාඩි වෙලා ඉන්න බැරි හිරිකිතට ආපු ගමනක්. මොකද්ද මිස්ටේක් එක? මිස්ටේක් එක වහගන්න වෙන්නේ චෙක් එක මාරු කරන්න බැංකුවට ගිය එකාගේ ඩීටේල්ස් හොලම තමයි. ඔතත දන්න කියන මිනිස්සෙකුට පොඩි ජොබ් එකක් දෙන්න ඔහෙ මොකුත් වේකන්සි නැද්ද? ඔෆිස් එකේ තාත්තේ නෑ ඒ තරම් බරපතල එකක් නෙවෙයි. පොඩි අත්උදව් දෙන වැඩක් වගේ එකක්. මේ ජිම් එකේ නම් පොඩි වේකන්සියක් තිබ්බ තාත්තා. ජිම් එකේ නේද? දැන් එතකොට මොනවද උතන කරන්න තියෙන්නේ? ජිම් එකේ තාත්තේ එහෙනම් බරපතල දේවල් මුකුත් නෑ තාත්තා. ජිම් එක පිළිවෙල තියාගෙන එක්සර්සයිස් කරන්න එන කස්ටමර්ස්ලාට පොඩි හෙල්ප් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඒ වගේ වැඩකට නම් මේ මිනිස්සයා ගැලපේ. මං හෙට දිහාට එවන්නම්කෝ. දවසේ කුලියට නෙමෙයි. මං තමුන්ට මාසේ පඩියට පොඩි රස්සාවක් හදලා දෙනවා. හැබැයි තමුන් ඒක හරියට නොකළොත් ඊට පස්සේ තමුන් හොයාගෙන එන්නේ රාජගුරු නෙවෙයි මං. අනේ ගැන සැකයක් සංකාවක් තියාගන්න එපා සර්. ආයේ මහත්තුරු කෝල් කරලා මං වගේ උන් තව නැද්ද කියලා අහන සයිස් එකට මං තිතට වැඩි දෙන්නම්.
තමයි ඇඳගෙන. ඊයේ ආසාවට හින්දකල නැති නිර්මලාගේ අයියා විකුණලා බේරුණා. මට අද එහෙම විකුණන්න කෙනෙක් නෑ සුරාජ්. ඒක නිසා කතා කරන දේ බස් හෝල්ටේට යනකම් විතරයි. හොඳේ? ඒ විස්තරේ හරියට අහගන්නත් අය භාගයකට වඩා යනවනේ. ඒ හින්දා අද මං ඔයාව දෙපැත්තටම හරියන්න සල්ගාදුගේ ගාවින් දාන්න. එතන ඉඳන් කැමති නම් ඔයාට පයින් යන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ක්‍රයිෂෝ එකක යන්නත් පුළුවන්. කරන තරමක් මුරණ්ඩුකම් කරන්නේ ඔයා. ඒ උනාට දඬුවම් විඳින්නේ මම. දැන් ඉතින් කරන්න තියෙන්නේ මේවා 4 අතේ බෙදලා ඇඩ්වාන්ස් එකට දින ගණන් එක. ATM එකට වරදින්නේ නෑනේ. ඕක පර්ස් එකේ දාගන්න. ඕක කවුරු හරි අදගෙන දිව්වොත් එහෙම 4 අතේ බෙදලාත් ඉවරයි. අපොයෝ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා පාත් වුණා වගේ එහෙම දෙයක් වුණොත් නතර වෙන්න වෙන්නේ කනේරුවට කාලා. කවුද මුතු? එයාගේ වාහනේට තමයි දන්නම හැප්පුණේ. මේ මනුස්සයා කියලාට හොඳටම විශ්වාසද? ඉතින් වතාවක් නෙමෙයි මට දෙවතාවක්ම හම්බුණානේ. පොඩ හිටින්කෝ එන. සිතාරා මොකද ළමයා කරන්න හදන්නේ? ඔයා හරි ෂෝක් වැඩක් නේද දා කරේ? මොකද්ද? එදා ඔයා මේ හයින්ස් ළමයා හප්පගෙන ගියා මදිවට. අරගෙන ගිහිල්ලා පාරක් තොටක් නොදන්න පළාතක අතල්ලා දාලා ගියා. සිතාරා අපි යන් පරක්කු වෙනානේ. මං අහන්නේ අංශු මාතක මනුස්සකමක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද ඕක? මං ඒ වෙලාවේ මෙයා වාහනේට නගගත්තේ. මෙයාට බෙහෙත් අරන් දීලා මගෙන් ඉස්ටේන් දෙන යුතුයකම මෙයාට ඉෂ්ට කරලා දීලා. මෙයාව ගෙදරින් බස්සන්න හිතාගෙන. මෙයා බහින්න ඕනේ කියලා කරදර කාට පස්සේ අතපය හතර ගැටගාලි දේවල් කරන්නද? අනේ අපි යන් සිතාරා. අනිත් එක මේ ඊයේ පෙරේදා මෙයා බස් හෝල්ඩ් එකේ දැකලා මං සල්ලි ගියා කර දෙන්නම් කියලා නැවැත්තුවා. එහෙ බලලා මෙහෙ බලද්දි මෙයා අතුරුදහන් වෙනවා. බලා යනකොට ඔයත් වැරදි ඉන්නේ මුතු. එදා ඔය සිද්ධියෙන් පේන තිබ්බ හිරිමත් දෙකක් වුණාට තැලුම් වලට මට තාම වෙදකම් කරනවා. මේකෙන් බෙහෙත් වලට ගිය සල්ලි කවර් කරගන්න. අනේ පාසිතාරා ඇයි මං එපා කියද්දි ඔහොම කරන්නේ? නෑ ඉතින් ඔයාගේ බේත් හේතු වලට වියදම් වෙච්ච සල්ලි වුණත් අනේ කියන කාලේ ඕක දීලා එන්නකෝ. හරි හරි පයිප් එක වහගන්න. දුන්නා.